ඔන්න බොහොම අමාරුවෙන් 아무තු එකක් හොයාගෙන ආවා. මැප් එකේ දාලා තිබිච්ච එක. ඔන්න හොඳයි එතන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි දෙන්න මැප් එකේ තමයි බලාගෙන ආවේ. හොඳ. ඒකේ තිබුණ ලස්සන ෆොටෝස් ටිකුත්. හැබැයි මේ දවස්වල වතුර නැද්ද මන්. හැබැයි ලස්සනයිනේ. ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා SL බ්ලූමියා මගේ YouTube channel එකට. ඔන්න මම අද අලුත් vlog එකකින් ආවා. ඕගොල්ලෝ හම්බ වෙන්න. vlog එකත් එක දිගටම ඉන්න. මේක තමයි දැන්. අඩේ මේක මේ ලොකුවට තියෙනවනේ. මම පසෙන්දුට බයින්න ලෑස්ති උනේ බොරු තැනක් හොයාගෙන ආවා කියලා. ඕ මේකේ වතුර පාරක් නම් එන තැනක් තමයි ලොකුවට මෙතන තියෙන ඉදිරියට. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ මේ කොහෙටද? මේක අපි හොයාගත්තේ Google දෙයියන්ට පින් සිද්ධ වෙන්න Google Map එකේ. Map එකේ මේක පෙන්නුවේ පීලි දොළ කියලා. කඩවක රෝඩ් මතුගම. ඔන්න ඔහොම තමයි මැප් එකේ මේ තැන පෙන්වන්නේ. ඉතින් ඒක බලලා අපි දෙන්නටත් හිතුණා මෙතන බලන්න එන්න ඕනේ කියලා. ඒ හින්දා ඉතින් අපි මැප් එකක් දාගෙන මෙතනට ආවා. මැප් එක දාගත්තාම මේ එන පාර ගැන කිව්වොත් එහෙම මේකේ එන්න තියෙන්නේ මතුගම කළුතර පාරේ යටදොල හන්දිය කියලා එකක් අහුවෙනවා. ඒක පහු කරගෙන මතුගම පැත්තට එනකොට ඔන්න අපිට හම්බ වෙනවා කඩවක පාර කියලා. අපි අර යටදොල හන්දිය නම් මට මතක විදිහට මැප් එකේ පෙන්නුවේ මීටර 800ක් වගේ ප්‍රමාණයක් කිලෝමීටරයකට වඩා අඩුයි. එහෙම එනකොට කඩවක පාරේ දිගටම කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. ඒක දිගටම අපි ආවා. ඊට පස්සේ කොන්ක්‍රීට් පාර ඉවරුණායින් පස්සේ පොඩි මැටි පාර වගේ පෙන්නනවා. ඒක මීටර් 300ක් විතර ඒක දිගේ ආවහම තියෙනවා පාලමක් කොන්ක්‍රීට් දාපු. අන්නේ පාලෙමින් ආවයින් පස්සේ අපිට මේතනට එන්න පුළුවන්. මොකද මේ කොන්ක්‍රීට් පාලම් පහු කරලා තව මීටර් 50ක් විතර ආවයින් පස්සේ බයිසිකලේ වාහනකින් යන්න බෑ. එතනින් එහාට තියෙන කන්දක්. ඒ කන්ද නගින්න ඕන පයින්. එතන ඒ කන්ද නගින්න තැනම තමයි මෙතනට එන්න තියෙන්නේ. ඇත්තටම එනකොට වතුර අඩු නිසා අපි හිතුවා මේක හිඳිලා දෝ කියලා. හැබැයි මෙතනට ආවෙන් පස්සේ තමයි තේරුනේ මෙතන මාරම ලස්සනයි. ඒකට හේතුව එකක් ගොඩාක්ම ලොකු වතුර පාරක් මේක යනවා ඇති. ඒක නිසා ගල් එහෙම ගොඩක් තියෙනවා. සහ මේ ලොකු වතුර පාරක් ගියපු අර සලකුණු තියෙනවා ඉතින්. මේ ඊට අමතරව මේකේ තැන තැන ගස් හැදිලා තියෙනවා. අර ගල් උඩ හැදිච්චා එහෙම. ඉතින් ඒවත් එක්ක මෙතන ලස්සන ස්වභාවික පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තට මගේ මේ කැමරාවට අහුවෙලා තියෙන ටිකටත් වඩා පියවියෙන් බලනකොට මාරම ලස්සනයි. මෙතන මේ එන තැනත් එක්ක බැලුවාම අපිට තේරිච්ච දෙයක් තමයි මෙතන ගොඩාක්ම අර කට්ටිය යන එන තැනක් නෙමෙයි, දන්න තැනක් නෙමෙයි වගේ. මොකද ඒකේ පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය යන එන තැනක් නම් එයාවට කුණු දකින්න ලැබෙනවා ආවේනික ලක්ෂණයක් විදියට. හැබැයි අපි එනකොට ඒවට එහෙම කුණු දක්නට ලැබුණ නැහැ. ඒ කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔය බීම බෝතල් ඊට පස්සේ ඉටිකොල කවර අරෝ මේවා සාමාන්‍යයෙන් තියෙනවානේ. අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙන විදියත් එක්ක. හැබැයි එහෙම දකින්න තිබුණ නෑ මෙතන එන තැන. හැබැයි ටිකක් උඩහට යනකොට අර මද්‍රව්‍ය බොන ඒ කියන්නේ රක්කු බෝතල් අර ඒ වගේ ඒවා තැන සමහර තැන්වල තිබුණා. හැබැයි ගොඩාක්ම කට්ටිය දන්න තැනක් නෙමෙයි කියලා තමයි අපිට හිතුනේ එතනට ආපුවහම. හැබැයි අපි ආපු වෙලාවත් එක්ක අපිට උඩහට යන්න තිබිච්ච ටයිම් එක අඩුයි. ඒ කියන්නේ අපි එතනට එනකොට 4:00 විතර වුණා. ඉතින් අර කරවල වැටෙන්නත් ළඟයි වගේ නිසා අපි ගොඩක් දුරට උඩට ගියේ නෑ. මේ තනිකරම මේකේ තියෙන්නේ මේ ගල් අතරින් තමයි වතුර පාර පල්ලෙහාට එන්නේ. වතුර පාර පොඩියට එනවා. හැබැයි මං හිතනවා වැස්ස කාලෙට මීට වඩා ලොකු වතුර පාරක් එක ලස්සන දියැලක්ම නෙමෙයි. නමුත් ලස්සන ඇල පාරක් මේකේ දකින්න ඇති කියලා.
බලන්නකෝ මේ ගල් එහෙම අර හොඳට මැදිලා ඒ කියන්නේ වතුර පාර දිගටම තිබිලා තමා එහෙම හැදිලා තියෙන්නේ. මේක මේ කොටස් දෙකකට බෙදිලා වගේ තියෙනවා. මේ මැද තියෙනවා අර මානගස් වගේ ඒවා ලොකුවටම හැදිලා. ඒ දෙපැත්තෙම ලොකු වතුර පාරක් එනවා. මේ අර ෆොටෝස් වල අපි Google එකේ බලපු ෆොටෝස් වල තියෙනවා නිකන් පොකුණක් වගේ හරියක්. අපි ඒක කොයි හරියද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපි මේ හිමින් සැරේ උඩට යන්න බැලුවේ. මේ ගල් අතරින් වතුර පාර එනවා හරිම ලස්සනයි. මේ ඒක තමයි මේකේ තියෙන අර ලස්සනම දේ. ඉතින් දැක්කහම ඔන්න ඉතින් මේ හරියට ආවා අඩේ මේ හරිය මාරම ලස්සනයි. හොඳ මෙන්න මේ මෙතන වතුර එන තැන පොකුණක් වගේ තියෙනවා. මෙන්න මේක අස්සෙනුත් වතුර එනවා. ඒක මෙතන පේන්නේ නැහැ කරුවලයි. හැබැයි එතනින් වතුර පාරක් එනවා කියලා සද්දේ ඇහුණා. එතන ඇත්තටම ලස්සනයි. මන් දන්නේ මේකේ වතුර ටිකක් වැඩිපුර එන කාලෙට නම් මාරම ලස්සන ඇති. ඉතින් කාට හරි හිතෙනවා නම් මේ වගේ තැනකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඇත්තටම වටිනවා. අර ස්වභාවික පරිසරය ගොඩාක්ම මේ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලට යටත් නොවිච්ච තැනක් විදියට මෙතන අපිට කියන්න පුළුවන්. දැන් මේ නැගගෙන යන්නේ හරි මම එන්න උඩට යනකොට තවත් යන්න හිතෙන ඒ තරම් මාරම ලස්සනයි. මෙතනට ලස්සනයි. හොඳ මේකේ මීට වැඩිය ලස්සන ඇති. මොකද මේ වතුර පාර නැති නිසා තමයි අවුල. අවුල කියන්නේ මේ මට්ටමින් තියෙන්නේ. ගොඩාක් වතුර තිබුණ නැහැ. ටිකක් ගැඹුරු අඩුයි වගේ. මෙන්න මෙතන තමයි කට්ටිය නානවා දාලා තිබුණේ. ඔතන වතුර පාරක් තිබුණා හොඳට. ඊට පස්සේ මේකේ ඔන්න පල්ලෙහා බැලුවම පේන හැටි. ඒක අර හරිම ලස්සන ඇස් දෙකෙන් බලද්දී මේ වීඩියෝ එකෙන් බලනකොට වඩා. නැගන්න අමාරු නෑ ළමයි. කරන්න බොහොම අමාරුයි. මම තරණය කරා ඒක. ඊට පස්සේ ගලුඩ නැග්ගයින් පස්සේ පල්ලෙහා පේන විදිය. මෙතන මේ හොඳ වතුර පාරක් තියෙනවා තිබිච්ච විදියට තමයි අපි Google එකකින් ආයෙන ෆොටෝස් වල තිබුණේ. ඔන්න ඔය විදිහට ටික දුරක් උඩහට යනකොට තිබුණා මේ බලන්නකො මේ මෙතනත් මාරම ලස්සනයි වතුර පාරක් එනවා. ඒ වීඩියෝස් ටිකක් මම ගත්තා එතන. ඒව ඇත්තටම හරිම අර නිදහසේ ඒවා දිහා බලන් ඉන්න පුළුවන්. අපේ මනස මාරම විදියට සැහැල්ලු වෙනවා. ඔන්න ඔහොම තමයි පල්ලෙහා බැලුවම පේන්නේ. මේ දෙපැත්තෙම තියෙන්නේ අර පාරෙන් මං කිව්වේ යනකොට තියෙන කන්ද කියලා. මේ උඩහ කන්ද තියෙන්නේ ඔය. ඊට පස්සේ මෙන්න මෙතනට මම මෙතන මාම ලස්සන දෙයක් දැක්කා. ඒ තමයි මේ ගල් උඩ හැදිච්ච ගස් තියෙනවා. හිතන්නකෝ ඉතින් ඒක මාරම අර නිකන් අර බොන්සයි කරලා තියෙන ගස් තියෙන්නේ. අර බොන්සයි වල නියම් ඒ වගේ මේ ගස් හැදිලා තියෙනවා. මෙන්න මෙහෙම සෙට් කරපු ගල් ටිකකුත් මෙතන තිබුණා. ඕයි ෆොටෝස් ටිකක් තමා Google එකේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ ගස් තියෙන්නේ ගහේ හැදිලා. උඩ අර තමයි ගස් හැදිලා තියෙන්නේ මුල් ගිහිල්ලා. ඒක මාරම ලස්සනයි. එතනට ගිහිල්ලා බලන් ඉඳිද්දි මෙන්න මේ ගල උඩ තමයි මේ ගහ තියෙන්නේ. මෙතන ලස්සනටම ඇති හොඳට වතුර පාර එන දවස්වලට. හැබැයි ඉතින් සමහරට වතුර පාර හොඳට තියෙනවා නම් මේ ගල් උඩ නගින්න බැරුවත් ඇති කියලා හිතෙනවා. ඉතින් මෙදා මේ තත්ත්වය හැටියට අපිට ඔහොම පෙනුනට. ඔන්න ඉතින් මම පෝට්‍රේට් එකකිනුත් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. එහෙම බලද්දි නම් ඇත්තටම මාර ලස්සනයි. හැබැයි මේ පේනවට වැඩිය එතෙන්ට ගියාම ඔයාලට බලනවා නම් ඒක වෙන්නමම ලස්සනයි. ඉතින් මම ඔය හැමෝටම ආරාධනා කරනවා ගිහිල්ලා බලන්න. මෙතන ඇත්තටම ජීවිතේ හොඳ අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් හැමදාමත් කියනවා වගේ මේ ආවට පරිසරය නම් අනේ පරිස්සම් කරන්න. ඔගොල්ලෝ ගෙනියන පොලිතින් බෑග් ඊට පස්සේ කෑම අපද්‍රව්‍ය ඒ වගේම බීම බෝතල් මේ අවට දාලා එන්න එපා. මොකද මේකේ තියෙන මේ ස්වභාවික ලස්සන එක ක්ෂණයකින් විනාශ කරලා දාන්න පුළුවන් මේ පරිසරයට කසල අපද්‍රව්‍ය එකතු වුණොත් එහෙම. ඔන්න ඔහම තමයි පල්ලෙහා පේන්නේ. මාරම ලස්සනයි ඇත්තට කිව්වොත්. එතනට වෙලා දවසක් වුණත් වාඩි වෙලා ඒක දිහා බලන් ඉන්න පුළුවන් තරම් ලස්සනක් තිබුණා. ඉතින් අපි දෙන්න ඔන්න ඔය හරියට විතරයි ගියේ.
උතනින් එහාටත් නගින්න පුළුවන් ගල් තියෙන්නේ ඉතින්. අනිත් එක ඉතින් අපි ලෑස්ති වෙලා ආවෙත් නෑ. ඒ වගේ ගල් උඩ නැග යන්න පුළුවන් මට්ටමේ මේ සපත්තු එහෙමත් නෙමෙයි දාගෙන ආවේ. ඔහොම තමයි පේන්නේ පල්ලෙහා. ලිස්සනවත් ඒ අවදානමක් තියෙනවා. ඒක නිසා දැන් අපි අපි යන්න උඩට ගියේ නෑ එතනින්. ඔන්න ඔය විදියට ඉතින් ඒක බලලා ඊට පස්සේ අපි දෙන්න තීරණය ඔමේ කරා නාන තැන. එතනින් උඩහට නොගිහින් ආයෙම ආපසු හැරෙන්න. ඔන්න ඔය විදියට තමයි ඉතින් දැන් මේ අපි දෙන්න දැන් ආයි යනවා. මේ සමහර තැන්වල මේ අර රෙදි හොදන ගල් වගේ ඒවා තිබුණා. මං හිතන්නේ මෙතන මේකත් මේ පරිසරයේ ජීවත් වෙන මිනිස්සු මේ අවට පරිසරයේ තියෙන මිනිස්සු මේක පාවිච්චි කරනවා ඇති යාළගේ එදිනෙදා ජල පහසුව සපයා ගන්න. එහෙම තැනක් වෙන්න ඕන. ඉතින් ඔන්න ඔහොම තමයි වතුර පාරත් එක්ක අර ගල උඩ තියෙන ගහ පේන්නේ. ඒක මට හිතෙන්නේම අර බොන්සයි කරපු ගහක් වගේ ඒක තියෙන්නේ කියලා. ඒ තරම් ලස්සනයි ඒක බැලුවහම. මේක අපි දන්නේ නැහැ මේක කොහෙන්ද පටන් ගන්නෙ. එහෙම මොකක්වත් එහෙම ලොකුම අයිඩියා එකක් නැහැ. ඉතින් නිකන් Google එකේ බැලුවා තැනක් විදියට අහුණා. අන්න ඒක බලන්න අපි ආවා. ඔන්න ඔහම තමයි ඉතින් ඒක සිද්ධ වුණේ. ඔන්න ඔය විදියට ලස්සන වතුර පාරක් තියෙනවා. හැබැයි ලොකු වතුර පාරක් නෑ මේ දවස්වල. මම දන්නේ නෑ වහින කාලෙට කොහොමද මෙතනට යන්න පුළුවන්ද ඒ ගැන ඇත්තටම මට කිසිම අයිඩියා එකක් නැහැ. ඒක නිසා මෙතන බලන්න යනවා නම් හෝ පොඩි ළමයි එක්ක යනවා නම් හෝ මේ සම්බන්ධව මේ තැන ගැන ටිකක් මීට වඩා හොයලා බලලා යන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඔන්න ඔය විදියට ඉතින් මේතන අපි බැලුවා බලලා ඊට පස්සේ හිමින් ආයෙ යන්න තීරණය කරා. අපි ඉතින් පල්ලෙහාට වැහැගෙන එනකොට මේ පේන විදිය තමයි මේ තියෙන්නේ. මේකේ තනිකරම ඉතින් තියෙන්නේ ගල්. වතුර හැබැයි සෑහෙන අඩු ගතියක් පෙනෙන්නට තිබුණා. මොකද මේ ගල් වල පල්ලෙහා හරි එහෙම අර සෙවල එහෙම ලොකුවට බැඳිලා නැහැ. නිකන් අර ගල් වල පාසි බැඳෙනවනේ අර නිකන් අර ලිස්සන සුළු මෘදු ගතියකුත් එක්ක එන එහෙම පාසි එහෙම බැඳිලා නැහැ. මේ හරියට වෙනකොට ඉතින් කොහොමද දන්නේ නැහැ අර මේ දවස්වල තියෙන දැඩි බෑවිල්ලත් එක්ක දන්නේ නැහැ ඔහොම තියෙන්නේ. ඔන්න ඔහොම තමයි අපිට යන්න තියෙන්නේ මෙතනින් එළියට. මෙතනින් එළියට ගියයින් පස්සේ ඔය දෙපැත්තෙම තියෙනවා මේ ගෙවලුත් තියෙනවා නිකන් ඒක වත්තක් වගේ කියන්නේ මේ මොනවාද තේ වත්තක් වගේ එකක් තමයි ඒ හරිය තියෙනවා කියලා පෙනුනේ. Golden shores where turquoise waters gleam, living out a perfect island dream. Green hills rolling where the tea leaves grow, watch the misty morning. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන තවත් තැන් බලන්න යන්න. මගේ ඉස්සරහ වීඩියෝස් වලත් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ ලස්සන තැන් ගැන. මගේ channel එකත් එක්ක ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මගේ channel එක හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලෝගේ අදහස් පල්ලෙහෙන් comment කරගෙන යන්න. like කරන්න, share කරන්න. ගිහිල්ලා එන්නම්. ඊළඟ දවසින් හම්බ වෙමු. bye.